හොඳයි තෙරුවන් සරණයි හැම දිනාටම මැදින්පුර පස්වලස්සක පොහොය දින පිළිබඳව ඔබට කෙටි හැඳින්වීමක් කරන්නටයි මම දැන් සූදානම් වෙන්නේ. ඉතින් මාර්තු මාසයේ දෙවනිදා වෙන අද දිනය බුද්ධ ශාසනයේ ඊටා වැදගත් කරුණු රාශියක් සිද්ධ වුණ විශේෂ දවසක් කොට සිහිපත් කරන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම බුදු වීමෙන් පසු කිඹුල්වත් පුරයට වැඩම කරවීම අද වැනි උතුම් දවසක සිදු වුණ විශේෂ සිදුවීමක් කොට සිහිපත් කරන්නට පුළුවන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ විසින් සියලු ජනතා ඥාතීන් සඳහා යමා මහ පෙළහර පෑම අද වැනි උතුම් දවසක සිදු වුණ විශේෂ සිදුවීමක් වශයෙන් සිහිපත් කරන්නට පුළුවන්. ඒ වගේම යසෝදරා දේවියට සඳකිඳුරු ජාතකයේ දේශනා කළෙත් අද වැනි උතුම් පොහොය දිනයක. බුදුරජාණන් වහන්සේට සුද්ධෝදන රජතුමා තමන්ගේ ආදරණීය පියාවන සුද්ධෝදන රජතුමා තුන්වන වර තෙවන වර වන්දනා කිරීම වැඳ නමස්කාර කිරීමත් සිදු වුණෙත් අද වැනි උතුම් පොහොය දිනයක. ඒ වගේම රාහුල කුමරු පැවිදි කරවීම අද වැනි උතුම් දවසක සිදු වුණ සිදුවීමක්. ඒත් සමගම නන්ද කුමරුන් පැවිදි කරවීමත් අද වැනි උතුම් දවසක සිදු වුණ විශේෂ සිදුවීමක් වශයෙන් සිහිපත් කරන්නට පුළුවන්. මෙවැනි වූ උතුම් වූ වටිනා කරුණු රාශියක් විශේෂ කරුණු රාශියක් සිදු වුණ මැදින්පුර පස්වලස්සක පොහොය දිනය තමයි අද දවස. සියලුම බෞද්ධ ජනතාව සියලු සිද්ධාස්ථානයන් වෙහෙළ විහාරස්ථානයන් තුල අද මේ උතුම් වූ කරුණු කාරණා සිහිපත් කරමින් අද දවස උත්සවාකාරයෙන් විහෙර විහාරස්ථානවල සීල සමාදාන භාවනා කටයුතු සිද්ධ කරමින් අද දවස ගත කරනවා. ඒ නිසා මම ඔබට සිහිපත් කරනවා මේ උතුම් පොහොය දිනයේ මැදින්පුර පස්වලස්සක පොහොය දිනයේ ඔබත් මේ සඳහා සහසම්බන්ධ වෙලා අද දවස ඉතා වටිනා දවසක් කොට සිහිපත් කරමින් අද දවස ගත කරන්නට පින් රැස් කර ගන්නට කුසල් රැස් කර ගන්නට ඔබට ශක්තිය ධෛර්යය ඥානය නුවණ ධාරණය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා